හායි අද නම් ඉතින් එච්චර ලොකු විශේෂ වීඩියෝවක් නෙවෙයි. මමයි මගේ යාළුවෙකුයි මුසාපාව වීකෙන්ඩ් ඕෆ් එකේ ඇවිදලා යන්න කියලා. ආයිසින් ඒක මම නිකමට හිතුණා වීඩියෝවක් කරලා දාන්න ඕන කියලා. මොකද අපි ඇවිදින ගමන් ලස්සන පාක් එකකට යනවා. නිකමට ඉතින් හිතුණා මේ පාක් එකේ යවට පාරයි ටික මම ඔයගොල්ලන්ට වීඩියෝවක් කරලා දානවා කියලා හිතපු නිසා වීඩියෝවක් කරලා දැම්මා. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ මම පාරකට යන පාර දෙපැත්ත. මේ පාර දෙපැත්ත ලස්සනට මේ වගේ රටෙන් දිගල හිටවල තියෙනවා. ඔයගොල්ලන්ට මම ළඟට ගිහිල්ලා පෙන්නන්න රටෙන් දිගලයක්. ඔය පොඩියට ගිහින් රටෙන් දිගලයක් ඉස්සරහින් තියෙනවා. ඉතින් අපි මේ හරියෙන් මේ ටික පහු කරගෙන ඉස්සරහට යනකොට ටික දුරක් යන්න ඕනේ බයි. ඔයගොල්ලෝ අබුඩාබි මුසාපාවට නම් ඉන්නේ මේ පාක් එකට ඇවිල්ලා යන්න පුළුවන්. ළමයිට එහෙම සෙල්ලම් කරන්න මේක හොඳ පාක් එකක්. ළමයි එක්ක එන්ජොයි කරන්න නම් මේ හරියට ආවම මේක ලස්සන පාක් එකක්. හවුස් එකට එහෙම ඉර බහලා යන ටයිම් එකට හරි ලස්සනයි මේ හරිය. මෙන්න මෙතනින් තමයි පාක් එකට එන්ට්‍රස් එක තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්න පාක් එක ඇතුළත. මේ පාක් එක ඇතුලේ පොඩි ළමයින්ට ස්කූටර් පදිනවා, ස්කූටර් පාත්යක් තියෙනවා. ඒ වගේම ටේබල් ටෙනිස් ගහන තැනක් හදලා තියෙනවා. හවසට ඔයගොල්ලන්ට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා නම් මේ ජස්ට් ටික මැද්දෙන් තියෙන බෙන්ච් වගේක් හදලා. ඔයගොල්ලෝ ජොගින් කරනවා වගේ නම් ඔයගොල්ලෝ මේක වටේට වෝකින් පාත් එකකුත් හදලා තියෙනවා. මම මේක ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් අපි දෙන්න පාකේ ටිකක් වෙලා ඉඳලා ෆොටෝ ටිකකුත් අරගෙන යන ගමන් මෙන්න මෙතනින් මම දැකලා පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. මෙන්න මේක තමයි මම ඊළඟට යන්න හිතන්නේ වෝටර් වර්ල්ඩ් එක. කලින් මම මේකට එකපාරක් ගිහින් දිනවා. ඒකට එතකොට මම channel එකක් කරගෙන මම වීඩියෝ එකක් නම් ගත්තේ නැහැ. මේ පාර මම යෝගී යාළුවෙක් එක්ක යනවා මෙතෙන්ට. ඒකකොට මම ඔයාලට මේක වීඩියෝ එකක් කරලා දාන්නම්. මේක ඔය සම්පූර්ණ ඒරියාවකම තියෙන මේ වෝටර් වර්ල්ඩ් එක. මාරම ලස්සනයි. ඔයගොල්ලෝ අබුඩාබි යස් අයිලන්ඩ් අවට නම් ඉන්නේ. ඔයගොල්ලන්ට මේක ඉන්න පුළුවන්. මේක තියෙන්නේ යස් අයිලන්ඩ් එකේ. මේක ඇතුලේ පොඩි ළමයි කව මාරම ගේම් ටිකක් තියෙනවා ප්ලේ කරන්න. ඇඩ්වෙන්චර් ගේම් ගොඩක් තියෙනවා. හරි ෂෝක් මේක ඇතුලේ. මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් මේක වීඩියෝ එකක් next week වගේ මම හිතන්නේ මම කියන්නම්. බලමු මම මේක ඇතුලට යනවා මගේ යාළුවෙක් එක්ක ආයෙමත් ඒ ගියලා ගන්නත් ඔයගොල්ලෝ මම වීඩියෝ එකක් දාන්න. ආයෙම ඔයගොල්ලෝ මේ හරියෙන් යනවා නම් ඔයගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා WB එක. ඔය පේනනේ කාටුන් WB එක දන්නවද? කාටුන් හදන්නේ අන්න ඒකටත් එන්න පුළුවන් ඔයගොල්ලන්ට. මම මේකට ගිහිල්ලා තියෙනවා. ඒත් ඉතින් වීඩියෝ එකක් අරගෙන මම මේකට ආයෙ යනවා. ගියපු වෙලාවම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්න. ඉතින් සුපුරුදු පරිදි ආයෙමත් ඔන්න බස් එකකින් අපි අපේ බෝඩිම පැත්තට යනවා. මේ තියෙන ඔයගොල්ලන්ට රතු පාට තියෙන ෆෙරාරි වර්ල්ඩ් එක. මම ඒකටත් යන්න හිතන් ඉන්නවා. ගියපු වෙලාවක මම ඒක වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාන්න. ඉතින් සුපුරුදු පරිදි මේ ඉන්නේ මම මගේ ඒරියා එකට ඇවිල්ලා. අර වෙන පල්ලිය තමයි. පල්ලියෙන් එහා පැත්තේ තමයි මගේ කොලේෂන්. ඔයගොල්ලෝ දන්න මම පේනවා. ඉතින් වීඩියෝ එක මෙතන ඉවරයි. බලමු මම ඊළඟ වීඩියෝ එකේ පුළුවන් වුණොත් මම ඔයගොල්ලන්ට වෝටර් වර්ල්ඩ් එකට වීඩියෝ එකක් දාන්න. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට. subscribe කරන්න. ඔයගොල්ලන්ට වෝටර් වර්ල්ඩ් එකේ වීඩියෝ එකක් බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න. ඉතින් thank you වීඩියෝ එක බලන්න බලුවට. Don't forget to subscribe.